හලු කොහමද අද ඇවිල්ලා සෙනසුරාදා අද කැම්පස් නැහැ. එතකොට ඒක හින්දා ගෙදරට වෙලා ඉන්නේ. වැඩි කොහෙවත් එළියට යන්න හිතෙන්නේ නැති මේ වෙදේකක් තමයි තියෙන්නේ. ගොඩක් චර වැස්ස ස්නෝ මුකුත් නැහැ මේ දවස් ටිකේ. ඒ වුණාට මේ අහසෙන් වලාකුළු වලින් පිරලා එළියට යන්න එච්චර හිතෙන්නේ නැහැ. මේලාට ඉතින් ගෙදර ඉන්නකොට මොකක් හරි ඔළුව එක දෙයකට දාගෙන තියෙන්න ඕන හින්දා එක්කෝ පොතක් කියවනවා නැත්නම් YouTube වීඩියෝ එකක් බලනවා ඒ වගේ දේවල් තමයි කරන්නේ. ෆිල්ම්ස් මට ලොකුවටම සෙට් වෙච්ච ඒවා නැහැ සහ ඒකට පැය දෙකක් තුනක් විතර යනවා. ඒකට බලන්න හොඳ ෆිල්ම් එකක් බලපු නැති බලන්න හොඳ ෆිල්ම් එකක් හොයාගන්න එකත් වෙන ගේමක්. Netflix එකේ හරි තේරුම නැති මේ ෆිල්ම් එකක් බලලා භාගයක් බලද්දී අපරාධ කියලා හිතුනොත් මේ වැඩක් නැති හන්ද ෆිල්ම්ස් බලන්නේ චුට්ටක් එහාට මෙහාට වෙලා තියෙනවා. මම හෙයා කට් එකක් දාගත්තා. මම නෙවෙයි දාගත්තේ මේ තිබ්බ බාබර් ෂොප් එකේ කියලා කරගත්තා. ඒගොල්ලෝ වැඩේ හොඳට කරා ටිකක් ගණන්. ඒ වුණාට චිප් ඒක තනක් සෙට් වුණා. ඒතර එතනට දිගටම යන්න පුළුවන්. මරු මේ පොතක් හම්බුණා. මං හිතන්නේ මේ ඔයගොල්ලෝ මේකට මම දාන්නම් ඉන්ටර්ස්ටෙලර් මූවි එක බලලා තියෙනවා නම් ඒ මූවි එකේ සමහරට ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති මේ මූවි එකේ මේ සයින්ටිෆික් කාරණා ටික මේ හරි විදිහට සයින්ටිෆික් දේවල් තමයි තියෙන්නේ කියලා ඔයගොල්ලෝ දැන්ටමත් අහලා ඇති. ඒ කියන්නේ ඒක නිකන් ජස්ට් ඉලස්ට්‍රේෂන් එකක් හරි ඇනිමේෂන් එකක් හරි වීඩියෝ එකක් හරි නෙවෙයි. ඇත්තටම මැත්ස් බේස් කරගෙන ඇත්තටම දැනට මිනිස්සු සයින්ටිස්ට්ලා හොයාගෙන තියෙන දේවල් බේස් කරගෙන මොකක් හරි පදනමක් මත තමයි ඒ මූවි එක හදලා තියෙන කියලා දැනවත් ඔයගොල්ලෝ දන්නවා ඇති. එතකොට ඒ මූවි එක මේ හදන්න බෑග්ග්‍රවුන්ඩ් එකෙන් හිටපු එක්කෙනා තමයි කවුද කිප්තෝන් කියන්නේ. කිප්තෝන් කියලා US වල physicist කෙනෙක්, theoretical physicist කෙනෙක්. එතකොට එයා ඇත්තටම Nobel Prize එකත් ගන්නවා 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් 2016 වගේ අර gravitational waves detect කරලා. මන් YouTube එකේ මට එහෙම අහම්බෙන් වීඩියෝස් ටිකක් හම්බෙලා මම ඒක චුට්ටක් බැලුවා. ඒ වීඩියෝස් වල ඇත්තට තියෙන්නේ කොහොමද මේ gravitational waves detect කරන්නේ සහ ඔයගොල්ලෝ 2016 දී කරපු first detection එක ගැන තියෙන එක. එතකොට ඒ scientific data මිනිස් එයාට හම්බෙනවා. ඒගොල්ලෝ 3 දෙනෙක්ට හම්බෙනවා Nobel Prize එක. ඒතකොට Nobel Prize එක හම්බෙච්ච 3 දෙනෙක් කෙනෙක් තමයි කිප්තෝන් කියලා කියන්නේ. ඒතකොට එයා මේගේ පොතක් තමයි The Science of Interstellar කිප්තෝන් කියලා මේක. ඒක මේ ඉන්ටර්නෙට් එකේ ෆ්‍රී PDF එකකුත් තියෙනවා හොයාගන්න පුළුවන්. එතකොට ඒක මරු ඒ පොතේ big bang theory එක ගැන එතකොට black holes ගැන ඒ තියෙන concepts ගැන හරිම සරල විදිහට ඊට වඩා තව සරල කරන්න බෑ. හරිම නිකන් කතා කරන ස්ටයිල් එකෙන් ඒ scientific කාරණා එයා ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම ඒක මේ මොකද්ද ඉන්ටරෙස්ටිං වෙන්නේ ඒක කොහොමද මේ මූවි එකත් එක්ක බද්ධ කරේ කියලා. يعني මූවි එකේ හදපු ගාගන්චෝ කියන black hole එක සහ ඒකේ theory එක එතකොට මිලර්ස් planet එක තියෙන්නේ කොහෙද? ඒ දේවල් එතකොට කොහොමද කූපර් යන්නේ? එයා කොහොමද ඒක තරණය කරන්නේ? කොහොමද black hole කරා යන්නේ? තැන් වල තියෙන්නේ කොහොමද? ඒ දේවල් ටික මේ පොතේ තියෙනවා ලස්සනට. එයා කොහොමද ඒ ඩිසිෂන් එක ගත්තේ කියලා. ඒ කියන්නේ ඒකේ සයිස් එක කොහොමද තීරණය කරේ? ඒකේ ස්පින් එකේ ස්පීඩ් එක එතකොට මොකද ඒකේ කම්පියුටේෂනල් ග්‍රැෆික්ස් උනත් ඉක්වේෂන්ස් සහ ඒ අදාළ මොඩල්ස් බේස් කරගෙන තමයි හදලා තියෙන්නේ. එතකොට ඒක එඩිෂන්ස් ගත්තේ කොහොමද කියලා ඉතාමත්ම සරලව තියෙනවා මේ පොතේ. ඒ කියන්නේ මම දන්නේ මීට වඩා ඒක පැහැදිලි කරන්න පුළුවන් වෙන විදිහක් තියෙනවද කියලා. එච්චරටම සරලව රූප නිකන් just sketches with එක්ක මාර ලස්සන තියෙන පොතක්. ඒක සෑහෙන ඉන්ටරෙස්ටිං. මේ දවස් ටිකේ කියවනවා. එක දිගටම කියවන්නත් බෑ. පොඩ කියන සමහරට කම්මැලිත් වෙනවා. ඒ වුණාට ඉවර නැහැ මම තාම. දැන් භාගයක් විතර වගේ කියලා තියෙනවා. ඒක සමහරට මේ අලුත් දෙයක් වෙයි. පොඩ්ඩක් try කරලා බලන්න. ඊට අමතරව වෙන ලොකු දෙයක් නැහැ. අද මම කැම එකක් හදාගන්න ඕන. අද පොඩි පෝක් කරි එකක් හරි මොකක් හරි හදාගෙන ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න ඕන. හෙට මගේ යාළුවෙක් එනවා. එයාට මාව හම්බ වෙන්න. නෙදර්ලන්ඩ් වලින් යාළුවෙක්. එයාත් මීට් වෙන්න තියෙනවා. වයිෆුයි. අය ටික තමයි.
සාමාන්‍යයෙන් මම උදේ දවල් ඉන්නකොට මේ ලයිට් එක දාන්න නැහැ. එතකොට හැමදාම උදේ දවල් රැඳු එක වගේනේ. එතකොට හොයාගන්නත් බෑ මේ උදේද දවල්ද රැඳ කියලා. ඒකද මම දවල්ට එනකොට මේ නැචරල් සන්ලයිට් තමයි මේ පාවිච්චි කරන්නේ එන්න දෙනවා. ඒකද දැන්ට ඇති කාමරේටම මේ එළිය. හරි. එතෑ මේ පොත කියමු. බයි.